මම ඔයාව මගේ බාසි රහස් channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ මුළු ආදර ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය නොදන්න රහසක් ගැන. ඒ තමයි Destiny Matrix chart එකේ තියෙන love line. නැත්තම් ආදරේ අකානා අංක ගැන. මම මේ ගැන කලින් වීඩියෝ වලින් පැහැදිලි කරා. ඔයා ඒවා බැලුවේ නැත්තම් දැන් ඔයාට ඔබේ අනාගත සහකරුගේ ආදරය සහ විවාහය ඉරණ ප්‍රස්ථාරයෙන් ඔයාම බලාගන්න නමින් නැති එම වීඩියෝව මෙම වීඩියෝවේ දකුණු පස උඩින් පේනවා ඇති. එතනින් ඔයාට එම වීඩියෝව බලන්නත් පුළුවන්. හොඳයි, ඔයා දන්නවද මේ අකානා අංක ක්‍රියාත්මක වෙන විදි දෙකක් තියෙනවා. ප්ලස් සහ මයිනස්. ඔයාගේ ආදර ජීවිතයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා තත්පරයෙන් බලාගන්න පුළුවන් වීඩියෝවක් මේක. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද අන්තිමට මම කියනවා ඔයාගේ අංකයේ මේ මයිනස් පැත්ත කොහොමද ප්ලස් පැත්තට හරවගන්නේ කියලා. මෙම වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන තැන පළවෙනි කමෙන්ට් එකේ ඇති ලින්ක් එකෙන් ඔයාගේ උපන්දිනය ඇතුළත් කරලා ඔයාට හිමි ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය ලබාගෙන මා සඳහන් කළ ඔයාගේ ආදර කලාපේ මා කලින් වීඩියෝවේ සඳහන් කළ අංක තිබෙනවද කියලා පරීක්ෂා කර ඒවා ප්ලස්ද මයිනස්ද කියලා දැනගන්න. එයා ඔයාට ඇත්තටම ආදරයද නැද්ද? එහෙනම් ආදරය ලබා ගන්න එයාව හැමදාම ඔයා ළඟ තියාගන්න මොනවාද කරන්න ඕනේ කියලා දැනගන්න. ඒ වගේම ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය පුද්ගලිකව පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් එම කමෙන්ට් එකේ ඇති WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඔයාගේ අංකයේ තියෙන ප්ලස්ද මයිනස්ද කියලා හොයාගන්නේ කොහොමද? දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මගේ Destiny Matrix chart එකේ තියෙන ආදරේ අංකය ක්‍රියාත්මක වෙන්නේ ප්ලස් පැත්තටද මයිනස් පැත්තටද කියලා කොහොමද කියන එක. ඇත්තටම මේක chart එකේ පෙනෙන්න තියෙන සලකුණක් නෙමෙයි. මේක හඳුනාගන්නේ ඔයාගේ වර්තමාන ජීවිතයේ සිදුවීම් සහ ඔයාගේ හැසිරීම් රටාවන් දිහා බලලා. ඒක හරියට ලෙඩකට රෝග ලක්ෂණ බලනවා වගේ වැඩක්. මෙන්න මේ ක්‍රම තුනෙන් ඔයාට ඒක තත්පරයෙන් අඳුනගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය. වර්තමාන සම්බන්ධතාවයක ඉන්නවා නම් ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් වලින් මේක ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඔයා ඉන්නේ ප්ලස් පැත්තේ නම් දෙන්න අතර ප්‍රශ්න ආවත් ඒවා සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. සහකරුවෝ සහකාරිය ඔයාට ගරු කරනවා. ඔයාව අගය කරනවා. ඔයාට සම්බන්ධතාවය ඇතුලේ ලොකු ආරක්ෂාවක් සහ සැනසීමක් දැනෙනවා. ඔයා ඉන්නේ මයිනස් පැත්තේ නම් නමුත් ඔයා ඉන්නේ මයිනස් පැත්තේ නම් නිතරම රණ්ඩු සරුවල් සැකය එකිනෙකා පාලනය කරන්න හැදීම හෝ නොසලකා හැරීම තියෙනවා. නැත්තම් ඔයාට නිතරම ලැබෙන්නේ ඔයාව රවටන අගය කරන්නේ නැති ටොක්සික් සහකරුවෙක්. දෙවන ක්‍රමය. නැවත නැවත සිදුවන සිදුවීම්. සමහර අයට තියෙනවා එකම විදිහේ කරදර වැලක්. ඔයා ඉන්නේ මයිනස් පැත්තේ නම් ඔයාට හැම තිස්සම ලැබෙන්නේ එකම විදිහේ වැරදි සහකරුවන්. උදාහරණයකට පළවෙනි සහකරු ඔයාව රැවටුවා. දෙවෙනි කෙනත් ඔයාව රැවටුවා. තුන්වෙනි කෙනත් රැවටුවා නම් අන්න ඒකෙන් කියවෙන්නේ ඔයාගේ ආදරයේ අකානා අංකය ක්‍රියාත්මක වන්නේ මයිනස් පැත්තේ කියන එකයි. ඔයා ඒ කර්ම ශක්තිය ප්ලස් කරගන්නකම්ම ඒ රටාව වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමය. අකානා අංකයට අදාළ ලක්ෂණ පරීක්ෂා කිරීම. අපි කලින් වීඩියෝවල ආදරය ගැන කතා කරපු අකානා අංකවලින් කියන ලක්ෂණ ඔයාගේ ජීවිතයක ගලපලා බලන්න. මේ සඳහා අපි උදාහරණ දෙකක් බලමු. අපි හිතමු ඔයාගේ අකානා අංකය 6 නම්. ඔයා හැමෝටම ආදරේ. මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා. ඔයා තීරණ ගන්නේ හදවතින්. එහෙනම් ඔයාගේ අකානා අංකය 6 ප්ලස් පැත්තේ. නමුත් ඔයා නිතරම පෙනුම ගැන හිතලා පසුතැවෙනවා. සාකරු වැරදි කළත් බයට එයා ළඟම ඉන්නවා. ආදරය ඉල්ල පස්සෙන් යනවා.
මෙහෙම වෙනවා නම් ඔයා ඉන්නේ 6 අංකයේ මයිනස් පැත්තේ. පැහැදිලි නේද? අපි තව උදාහරණයක් බලමු. ඔයාගේ අංකය 15 නම් ඔයාට මිනිස්සුන්ව කාන්දමක් වගේ ඇදගන්න පුළුවන්. ආර්ථිකව ශක්තිමත් sexual attraction එකක් නම් 15+. නමුත් ඔයා අධික ලෙස සහකරුට ඊර්ෂ්‍යා කරනවා. එයාගේ දුරකථනය පවා පරීක්ෂා කරනවා. නැත්තම් වැරදි ඇබ්බැහිවීම් වල ඉන්නවා. මෙහෙම වෙනවා නම් ඔයා ඉන්නේ 15 අංකයේ මයිනස් පැත්තේ. පැහැදිලි නේද? වැදගත්ම රහස මේක ස්ථිර දෙයක්ද? නැහැ. මේක උපතින්ම ලැබෙන ස්ථිර සාෆයක් නෙමෙයි. ඩෙස්ටිනි මැට්‍රික්ස් එකේ ශක්තියන් කියන්නේ හරියට රේඩියෝ channel එකක් වගේ. ඔයා channel එක හරියට ටියුන් කරේ නැත්තම් ඔයාට ඇහෙන්නේ ഘോഷාවක් විතරයි. හැබැයි ඔයා ඔයාගේ සිතුවිලි සහ හැසිරීම් වෙනස් කරලා හරියට channel එක ටියුන් කරපු ගමන් හොඳට පැහැදිලිව ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ මයිනස් අංකය ප්ලස් පැත්තට හැරෙන්න ගන්නවා. අපි විසින්ම අපේ අඩුපාඩු තේරුම් අරගෙන ඒවා නිවැරදි කර ගැනීමෙන් තමයි මයිනස් සේවා ප්ලස් සේවා කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝවෙන් ඔයාගේ මේ අංක එකින් එක ප්ලස් පැත්තට හරව ගන්න කරන්න ඕනේ රහස් ක්‍රමවේද methods remedies මොනවද කියලා මම කියලා දෙනවා. ඔයාගේ chart එකේ මේ අංක තියෙන්නේ මයිනස් පැත්තේ නම් බය වෙන්න එපා. ඒක හදාගන්න කරන්න ඕන දේවල් 3ක් තියෙනවා. ඒවා තවත් අලුත් වීඩියෝ එකකින් කියන්නම්. ඒ වගේම ඔයාගේ ඉරණම් ප්‍රස්ථාරය පුද්ගලිකව පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් එම කමෙන්ට් එකේම ඇති WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ අංකය මොකක්ද සහ ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්ලස්ද මයිනස්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ රහස් දිගටම දැනගන්න වීඩියෝවට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. මතක තියාගන්න දෛවය ලියවිලා තිබුණත් ඒක වෙනස් කරන්න පුළුවන් යතුරු තියෙන්නේ ඔයාගේ අතේ. ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ස්තුතියි.